පාටකුරුල්ලෝ එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඔන්න ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මේ කතාව ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන ලස්සන කොටසක් ගැන. ඉතින් ඔන්න කෙල්සිව තමයි මෙන්න මේ සෙරිනම් මාට්ටු වෙන්නේ. මොකක්ද මේ කරන්න යන්නේ? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඇත්තටම කතාව අකුරක් නෑර බලනවා දන්නවා මේ වෙද්දි කම්පැනියට සිද්ධ වෙලා තියෙන දේ. ඇත්තටම කම්පැනි එකේ බිල් ගෙවා ගන්න කම්පැනි එකෙන් මිනිස්සුන්ට සල්ලි ගෙවා ගන්න ක්‍රමයක් නැති වුණා. ඒකට හේතුව තමයි පහුගිය කාලේ නුරාන් කරපු මුදල් හොරකම. ඒත් මේ මුදල් හොරකම තවමත් හොයාගන්න බැරි වුණානේ. ඒ වගේම තමයි අවසානයේ මේ මුදල් සපයා ගන්න කරපු එකම බිස්නස් එකේ ඒකත් අසාර්ථක වෙච්ච එක. ඉතින් ඔන්නේ යාළුවනේ කොහොම හරි නුරාන් කරන්නේ මේක ප්‍රසිද්ධ මාධ්‍යට කියනවා. ඒ කියන්නේ නුරාන් හිමින් සැරේ මේ හැම දෙයක්ම ටිකෙන් ටික මාධ්‍ය වෙත මුදා හරිනවා. ඉතින් ෆොන්සේකා ගෲප් එක කියන්නේ ලොකු ගෲප් එකක් නිසා ඒක හුඟක් ප්‍රසිද්ධ නිසාත් මේ ප්‍රශ්නය හැමෝම දැනගන්න කාරණාවක් වෙනවා. ඉතින් ඊට වඩා තමයි අනිත් ප්‍රශ්නය වෙන්නේ කම්පැනි එකේ වැඩ කරන ගෑනු ළමයාව රවට්ට ගත්තා කියන කතන්දරෙත් එක්ක තමයි මේ කතාව ගෙතලා යන්නේ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි කෙල්සි වගේම කෙල්සිගේ අම්මා දෙන්න එන වෙලාවේ මේ පැපරාසිය වගේ ඇවිදින් ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ. ඇත්තටම මේ වෙලාවේ කෙල්සිටත් හිතා ගන්න බැරි වෙනවා මේ මොකටද ඇවිත් තියෙන්නේ මොනවද ප්‍රශ්න කරන්නේ කියලා. ඒ වුණත් ඉතින් පැපරාසිය වගේ ඇවිදින් කෙල්සි ගාව නවතිද්දි කෙල්සිට කර කියා ගන්න දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඉතින් මෙන්න මේ කොටස් අපිට මේ කතාවේ ඉදිරියේදී නරඹන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ මෝන් පොලිසියන් හැටි පොලිසියෙන් මෝන් උසාවියන හැටි අවසානයේදී හොරාගත්තු සල්ලි ටික ආපහු ලැබෙන හැටි මෙන්න මේ කොටස් සියල්ලම අපිට කතාවේ හරිම ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලස්සනට බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා හුඟක් ආදරයෙන් ඉල්ලනවා.